හරි අද ඒම තියෙනවා රිවිෂන් වගේ පෙරේදා ඉංග්‍රීසි ප්‍රොජෙක්ට් එකක් කරා ඒකේ පොඩි රිවිෂන් වගේ තියෙනවා අද ඉවර කරන්න. දැන් වෙලාව නම් 4:40 උදේ අද පොඩ්ඩක් කලින් ඇහුණා අදත්. ඊට පස්සේ SL ගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අලුත් ක්ලයන්ට් කෙනෙක්ගේ වැඩක් තියෙනවා වීඩියෝ එකක්. ඉතින් ඒ ටික එඩිට් කරන්න තමයි අද තියෙන්නේ. කොහොම හරි ඊට පස්සේ දවල් අද මේ පොල් කඩන්න තියෙනවා මේ වත්තේ. ඔය ගැන පොල් කඩන්න එනවා කිව්වා. ඉතින් එතකොට ඒකට සපෝට් එකක් දෙන්න ඕනේ. ආගෙන අම්මා විතරනේ ඉන්නේ. ඉතින් එතකොට අද දවල්ට වැඩ කරන්න වෙන්නේ නැහැ. අද වැඩ ටික කොහොම තමයි යන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. මේක තමයි මේ එඩිට් කරන්න තියෙන්නේ. යාළුවගේ ප්‍රයිස් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රයිස් ටික මේ ඔක්කොම වීඩියෝස් වල කට් කරන්න ඕනේ. සයිලන්ට් කරලා කට් කරලා මේ ප්‍රයිස් ටික අප්ඩේට් කරන්න තමයි තියෙන්නේ. මම දැන් මේක එඩිට් කරලා ඉවරයි. Client Deva. ළඟදී අවුරුදු සමරුවනේ. ඒ අවුරුදු සමරන එක වගේ කාරණාවලින් අපි දැනගන්නේ දේශපාලකයෝ කොහොමද තමන්ගේ පර්සනැලිටි එක මේන්ටේන් කරන්නේ. පරණ මේ ළඟදී මට වීඩියෝ එකක් හම්බෙලා මම බැලුවා 90 ගණන් වල ජාතික රූපවාහිනිය කොහොමද අවුරුද්ද විකාශය කරලා තියෙන්නේ 93. එතකොට ගාල්ලේ සහ මට මතක විදිහට මහවැලි සී කලාපේ දෙයත්ත කණ්ඩිය පැත්තේ ගෙදරක තමයි අවුරුද්ද එක සමරන්නේ. ඒ කියන්නේ අර ලිපගිනි වල ඕනේ චාර්ජ් ටික පෙන්නන්නේ. ඒ උතන කොතනකවත් මේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන වචනයක් කියන්නේ නැහැ. කියන්නේ එතුමගේ පවුලේ උදවිය කොහොමද අවුරුදු සමරන්නේ කියන එක නැහැ. ඩී.බී. ජයතුංග මහත්තයාවත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියවත් ඕක එහෙම පෙන්නන්නේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා ගෙනාවලුත් සංස්කෘතියක්. මොකද්ද? පවුලත් එක්ක අවුරුදු සමරන එක. මැදමුලන නැත්නම් කාල්ටන් නිවසේ කොහොමද අවුරුදු සමරන්නේ? පස්සේ ඕක අනිත් අයත් කරගෙන ගියා. දැන් අපේ වර්තමාන ජනාධිපතිවරයා එයා ටිකක් කලින් පාර අවුරුදු සමරුවේ නැහැ. ඒකට කට්ටිය එක එක කතන්දර කියන්න ගත්තා. ඊට පස්සේ එයා මේ පාර බොහොම ලස්සන පොලිටිකල් ස්ටන්ට් එකක් කරලා දිත්වා වලින් නවතන් වෙච්ච ගෙදරක අවුරුදු සමරනවා කියන එක කරා. ඒත් මේකෙන් මොකද්ද මේ කියන්නේ? රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තියෙන්නේ කොහෙද? එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලනය තියෙන්නේ කොහෙද? ජයිපේ දේශපාලනය කොතනද තියෙන්නේ? එයාලා පවුල කියලා ප්ලේස් කරන්නේ මොකක්ද? මෙන්න මේ වගේ අපි දේශපාලන ඉගෙන ගන්න. එතකොට මේ දේශපාලන විද්‍යාව කියන එක අපිට දෙවිදිහකට ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි ව්‍යවහාරික ඥානයක් විතර පොත් ටික කියවලා තියර ටික බලලා ඒ වගේම අපි කරනවා දේවල් දිහා බලන් ඉඳලා දේවල් දිහා ඉවෙන් වගේ අපි ඒ වගේම අද මේ CapCut එකේ Adobe වලයි subscription එක ගෙවන්න තියෙනවා. Adobe වලට නම් $29ක් CapCut වලට නම් $8ක් වගේ පොඩි ගාණක් තමයි ගෙවන්න තියෙන්නේ. රිවිෂන් ටිකයි SL එකේ රීල් ප්‍රොජෙක්ට් එක ඉවරයි. අර අලුත් ක්ලයන්ට් ගේ වැඩේ නම් මට කරන්න වෙන්නේ අද රැට. ඉතින් ඒ රැට කරන්න දාලා මේ දැන් පොල් කඩන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පොල් කඩන්න යන්න වෙනවා. එතෙන්ට යන්න වෙනවා පොඩ්ඩක්. ඉතින් එතෙන්ට ගිහිල්ලා මේ මම පාඩ වීඩියෝ ටිකක් දාන්න. ඉතින් කොහොම තමයි මේ දවස් අද ගෙවෙන්නේ. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. එකත් හම්බෙමු පස්වෙනි දවසේ. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න ජර්නි එකත් එක්ක එන පීස්.